මම පරාක්‍රම බාහු රජ. අපි බුරුමය ආක්‍රමණය කරන්න යනවා. කරලා තියෙන්නේ කසුන්. එයාගේ හිතේ ලෝකු අසහනයක් තියෙන්නේ. ළමයික්වත් ළඟට යවන්න බයයි. කට්ටිය ටිකට්ස් ගන්න. අංජන ඔයාට නගින්න බෑනේ. ඉන්න මම ගන්නම්. හා ඉතින්. ඒ බොන්න යන්නේ. ඒ බොන්න යන්නේ. ලේන්ටි. තෝ හිතුවද මාත් ගංජා ගහලා ඉන්නේ කියලා මට කිරිතේ හදපන්. Fatima, my gay boyfriend ko. තෝ බල්ලා බීඩි බිබි ඉන්නේ නැතුව හරියට වැසිකිළියෙන් එළියට වරෙන්. මොන කරුමයක්ද මම මේ ගෙවන්නේ? මේකගේ ජංගිදම් මං හොදන්න ඕන. අල් කුරානයේ එක්තරා ගාතාවක් තියෙනවා. ඒක කියපු හැටි ගහන්න එන වල්ලලිය එතනම නතර වෙනවා. කෙනෙක් මට කිව්වා මන්තරයක් කිව්ව හැටියේ ගහන්න එන වල්ලලි දුවනවා කියලා. අලම්තර කයිෆ ෆාර රබ්බුක බිහස් සහ බිල්ෆි. අලන්තර කයිෆා පාර රබ්බුක බිහස් සහ බිෆ්ෆිලු. අලියා මට ඇරියේ නැති ටික විතරයි. ලන්තර කයික ෆල රබ්බුක බිහස් බිල්ෆි. පලයන් බන්යන්න. ලහිරු ලැට් එක ඇතුලේ තෝ බීඩි බොන්න නැතුව එළියට වර. මට දැන් රෙවෙන්න එන්නේ. ඇණියෙක්ට දෙයක් තේරුම් කරනවට වඩා හොඳයි සරම උත්සගෙන මේ අන්නාසිවත්ත මැදින් දුවනවා. මේ දෙයියෝ දුන්නා නම් දෙයියෝ වගේ ඉන්න එපයි. කොහොමද යකෝ සුමනයා වගේ උනේ? ඉතින් ගමේ හැමෝම කියන්නේ සුමනේ අයියා දෙයියෙක් වගේ කියලානේ. ඒ කැරි බල්ලෝ ගේ ඉස්සරහට එනවා. පිටපන් තොගේ පුකට වෙඩි තියනවා. ඊයි මගේ පුකට. නාකිච්. එවනම් මොනාද කොල්ලෝ? වරෙන් ෆොක්ස් හිල් පදින්න. මයි මිනිහා එක්ක. මචං මම මේ කල්පනා කළේ විජය කුවේණි මීට් වෙලා මාලනිත් එක්ක යාළු වෙලා ඇයි චන්ද්‍රිකාව කසාද බැන්ද කියලා. ඇයි කුකද බලන්නේ? පුක සුදුද? මේ කැරි රිලව් හැත්තතෝ. මුන් එකෙක් ඉතුරු කරන්න හොඳ නෑද වෙඩි තියලා දානවා පකේල ඔක්කොටම. ඔබ දවසේම ඔතනට වෙලා වැල බල ඉඳපන්. චූම්පාංකාරය අල්ලන්න සොනික් ආවත් බෑ. විනාඩියට මු අතුරුදහන් දෙයියනේ. චීනේ හඳට රොකට් එකක් යවලා බොල. අපිත් රැයට ගංජා ගහලා හඳ බලනවා මාමේ. හැමෝම කියනවා අමාරුයි තමයි. ඒත් අල්ලන් හිටපන් කියලා. අනේ මට නම් බෑ තවත් අල්ලන් ඉන්න. මං යනවා ලැට් එකට. අපි නෑ ෂෝකෙන් ඉන්නේ. ලාලා වෙනසක් නෑ පෙන්නන්නේ නෑ මන්නන්නේ නෑ නාහෙන් අඬන්නේ හිතුනොත් ෂෙනිව උස්සන්නේ නන නා.